ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම අස්සසම සම්බන්ධයෙන් සුබම සුබ ආරංචියක් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න හැමදෙනාම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න අස්සසම ජනවාරි මාසයේ ප්‍රතිලාභී මුදල් සම්බන්ධයෙන් හැමෝම බලාගෙන හිටපු සුබම සුබ දෙවන පණිවිඩෙත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් මම අද උදේ ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. අස්සසම ජනවාරි මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් දෙවන අදියරේ අයට සිස්ටම් එකට වැටිලා ප්‍රොසෙස් වෙන ගමන් තමයි තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි අදියරේ කට්ටිය බොහෝම දෙනෙක් කලබල වෙලා හිටියා මුදල් වැටුන් නැති නිසා. ඉතින් ඔන්න ඒගොල්ලොන්ට තමයි මේ සුබම සුබ පණිවිඩය ඔන්න මේ මොහොත වෙනකොට අස්සසම පළවන අදියරේ ප්‍රතිලාභී මුදල් ලබන හැම දෙනාටම සිස්ටම් එකට මුදල් වැටිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ අස්සසම ගාන රුපියල් 5000ද 10000ද එහෙමත් නැත්නම් 17500ද ඒ අදාළ ගාන මේ වෙනකොට සිස්ටම් එකට වැටිලා තියෙන්නේ. වැටිලා ප්‍රොසෙස් වෙන ගමන් තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් සිස්ටම් එකට ගිහිල්ලා මම ලින්ක් එකක් දාලා තියන්නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාගේ ID නම්බර් එක ගහලා චෙක් කරලා බලන්න පුළුවන් ඔයාලට කිව්වා වගේම ජනවාරි මාසයේ සල්ලි හැම දිනාටම මේ වෙද්දි වැටිලාද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න හොඳට තේරුම් ගන්න සිස්ටම් දැම්මා කියලා කවුරුත් බැංකු වලට ගිහින් රස්තියාදු වෙලා ඔයාලගේ කාලය මුදල් අපතේ යවා ගන්න එපා. බැංකුවට වැටෙන දිනේ හරියටම දැනුවත් කරනවා. ඒ නිසා වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. ඉතින් මෙන්න මේ පණිවිඩය තමයි මට ඔයාලට දෙන්න වමනා වුණේ. මම හිතනවා මේ පණිවිඩය හැමෝටම සතුට හිතෙන සුබම සුබ ආරංචියක් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අරගෙන එන වැදගත් සත්‍ය පුවත් ඉක්මනටම බලා ගන්න ඕන නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාලා අහන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.